උඹලා ඉතින් මේක මහ ලොකුවට පටන් ගත්තනේ ඒ ලෙවල් කරනවා ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා උඹලටනේ ලොකු ලොකු ඒවා ඕනුනේ දැන් ඉතින් විදවපල්ලා කරන්න දෙයක් නැහැ හරිද ඕ ඒට උදේ 5ට යන්න ඕන මාතර රෑ 12ට අන්ති ඉවර වෙන්නේ කරන්න දෙයක් නැහැ ඉතින් ඔය තමයි මිඩ්නයිට් සෙන් එකනේ උඹලා එන මේ පොඩි එකක් තියෙනවා තුවාල වෙනවා අනිවාර්යෙන් අන්තිම මාස දෙක කියන්නේ මගේ උගුරේ වම් පැත්තක් මොකක් හරි වෙලා තුවාල වෙන්නේ මොන හේතුවද මන් දන්නේ නැහැ අදත් එහෙමයි හෙට එහෙමනේ අපෝ ඒට උදේ 5ට යන්න ඕන මාතර රෑ 12ට අන්ති ඉවර වෙන්නේ කරන්න දෙයක් නැහැ ඉතින් ඔය තමයි මිඩ්නයිට් සෙන් එකනේ උඹලා මේ උගුරවල මෙහෙම කෑලි නැහැ කියන්නේ ඇත්තම මේ කාලෙදි සාමාන්‍යයි එන මේ පොඩි එකක් තියෙනවා තුවාල වෙනවා අනිවාර්යෙන් අන්තිම මාස දෙක කියන්නේ මගේ උගුරේ වම් පැත්තක් මොකක් හරි වෙලා තුවාල වෙන්නේ මොන හේතුවද මන් දන්නේ ඒක එහෙම පන්ති තියෙන කාලෙට ගන්න දෙයක් නැති වෙන මට්ටමනේ මේ වෙනවා ආයේ බ්‍රහස්පතින්දා දවසේ මට පන්ති නැහැ එදා ඉවර වෙද්දී ආයේ සිකුරාදා වෙද්දී යථා තත්ත්වයට ටිකක් එනවා ආයේ සෙනසුරාදා ඉඳන් ආයේ එහෙමයි කියන්නේ සෙනසුරාදා පේපර් ඩිස්කෂන් එක 8ට පටන් ගන්නවා අන්ති ඉවර වෙන්නේ අර රෑ තියෙන ප්‍රශ්න කරන සෙෂන් එකෙන්නේ ආයේ රෑ 8ට විතර පැය 12ක් ඉරිදා උදේ 8ට පටන් ගන්න පන්ති වෙන්නේ රෑ 10ට ඇඩ්වාන්ස් තීරණ නම් මම පැය 14ක් සඳ පැය 14ක් නෙවෙයි 14මාරක් අඟහරුවාදා අද නම් මේකෙන් ඉවරයි එතකොට පැය වන්නේ 7 5 පැය 10ක් වගේ බදාදා මන් දන්නේ නැහැ කොච්චරක්ද කියලා බදාදා තමයි වැඩිම දිනනවා දැන් පැය 15කට කිට්ටු 16ක් විතර ඇති මේ වැඩි හරියක් අන්තියක මොකක් කරගෙන ඉඳලා තින්නේ කියන්නේ ඊතර වෙලා වයින් කරා කොහොම තමයි කරන්න දෙයක් නැහැ ඒවා අර එහෙම මිනිස්සු ඉන්නවා ඒක කේන්ද්‍රීගාමින් ඒක මාර අමාරුයි කීක ඉන්නේ උන් ඉන්නවා තව උන් ඒක තීරුම් අරන් ඉන්න ඕක කේන්ද්‍රීගාගා ඉන්න එක නෙවෙයි ඉතින් කරන එක තමයි වැඩේ කරොත් යම් දේවල් ටිකක් හම්බ වෙනව නැත්තම් නැහැ ඒ හරි සරලයි ඒක ප්‍රොසෙස් එකක් ඔයාට තියෙනවා තෝරා ගැනීමක් ඒක කරලා ඒ අවශ්‍ය දේ ලබා ගන්නවද නැත්තම් පාඩුවේ ඉන්නවද කිය එක මිනිස්සු කැමති දෙයක් තෝරගන්නවා එච්චරයි උඹලා ඉතින් මේක මහ ලොකුවට පටන් ගත්තනේ ඒ ලෙවල් කරනවා ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා උඹලටනේ ලොකු ලොකු ඒවා ඕනුනේ දැන් ඉතින් විදවපල්ලා කරන්න දෙයක් නැහැ හරිද ඒව තමයි ඒ කියන්නේ ඒකට මයින්ඩ් සෙට් එක හදා ගන්න ලොකු ඒවා ඕන වුණා නම් ඒ පරිප්පු කණ්ඩ වෙනවා කරන්න දෙයක් නැහැ ඒව කීව කීවොත් ඉන්න ඕනේ නැහැ අපි යම් වැඩේට අහන්න